හායි යාළුවනේ කොහොමද ඔයාලට? නිවාඩු දවසේ ගෙදර ඉඳන් හදාගන්න පුළුවන් ලේසිම ලේසි සුපිරි ස්නෑක් එකක් බලමුද? මේකට ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නේ අලගෙඩි දෙකකුයි කෝන්ෆ්ලයි විතරයි. ඉතින් අපි බලමු කොහොමද මේ ලේසි ස්නෑක් එක හදාගන්නේ කියලා. මුලින්ම අල ටික සුද්ධ කරගන්න ඕන. ඊට පස්සේ මේ වගේ ග්‍රේටර් එකක් අරගෙන හිමීට මේ වගේ ගා ගන්න. මෙන්න මේ විදිහට අලගෙඩි දෙකම මම ගාගෙන ඉවර කරා. ඊට පස්සේ මම මේක වෙනම භාජනයකට දාගෙන කහ තේ හැඳි කාලක් එකතු කරගන්නවා. කහ ටික ඉක්මනටම එකතු කරගෙන මේ වගේ හොඳට කලවම් කරගන්න. කහ ඉක්මනටම එකතු කරගන්න කිව්වේ අර තාපල් වල කහට බැඳෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට මම හොඳට කහ ටික එකතු කරගෙන අනා ගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊළඟට කෑලි මිරිස් තේ හැඳි දෙකක් මම එකතු කරගන්නවා. ඔයාලගේ රස අනුව ලුණු සහ මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම කෝන්ෆ්ලවර් වලින් පුරවපු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. කෝන්ෆ්ලවර් එකතු කරගෙන හොඳට මේ වගේ අනා ගන්න. මම මෙතෙන්දී අතින් තමයි අනාගත්තේ. ඔයාලත් හොඳට අත පිරිසිදු කරගෙන මේ වගේ හොඳට අනා ගන්න. ඔයාලට තවත් මේක රස කරගන්න ඕන නම් ගම්මිරිස් කුඩු ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ වගේ භාජනයක් රත් වෙන්න තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ මෙන්න මේ වගේ පුංචි පුංචි ප්‍රමාණ වලින් තෙල් එකට දාගන්න. මේ විදියට මම එකවර දෙකක් තුනක් වගේ දාගෙන පැද ගන්නවා. දෙපැත්ත දාගෙන හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න. මෙන්න මේ වගේ ප්‍රමාණයට බැදුනම තෙලෙන් ගොඩට ගන්න. මේ විදිහටම අට්ටාපල් වලින් වගේම මඤ්ඤොක්කා වලින් උනත් මේ ස්නැක් එක හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ස්නැක් එක හදාගත්තේ. ගෙදර තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හරිම ලේසියෙන් වගේම ඉක්මනින් මේ ස්නැක් එක හදාගන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන් මේ ස්නැක් එක try කරලා බලන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.